තුරංග තරඟ පිටියේ ඝාතනය වූ කැම්පස් ආදරය. අද නීති පොත තුලින් ඝාතකයාගේ පාපොච්චාරණය ගෙනහැර බලමු. විශ්වවිද්‍යාල සිසුවියට ඇත්තටම මොකද වුනේ? තවත් ප්‍රේමයක් ලෙයින් තෙත්ව මරණයෙන් කෙරවර වෙයි. ගමක් හඬවා අවසන් ගමන් ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියගේ කතාව ගැන තව දුරටත් සොයා බලමු. 2020 වසරේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත් මොවුන් වසර 3ක් පමණ කාලයක් ආදරයෙන් වෙලී සිටියා. මේ සම්බන්ධතාවයට කනකොකා හැඬීමට පටන් ගත්තේ මේ කාලයේදී. මෙම ප්‍රේමවන්තයා මානසික රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නා බව පෙන්වතිය දැනගැනීමෙන් පසුවයි. මේ නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහිම්බස්වීම් පවා ඇති වුණා. මේ නිසා ඇය මා සමග වරින් වර ගැටුම් ඇති කරගත්තා. ඒ වගේම මා සමග අමනාප වී ආදර සම්බන්ධතාවය නතර කිරීමටත් ඇය යෝජනා කළා. නමුත් මම ඊට එකඟ වුණේ නැහැ. ඝාතක තරුණයාගේ පාපොච්චාරණය. වෙනත් තරුණයෙකුට ඇයව හිමිවීම වළක්වනු ඇතැයි ඔහු නිරන්තරයෙන්ම ඇයට කියා සිටියා. දිනක් ඔහුව හමුවීමට අවශ්‍ය බව ඝාතනයට ලක් වූ තරුණිය තම පෙම්වතාට ප්‍රකාශ කර තිබුණා. එදා මේ ප්‍රේම සම්බන්ධතාවය අවසන් කරනවා කියලයි ඇය මට කීවේ. මේ නිසා මම ඇයව ඝාතනය කිරීමට සැලසුම් කළා. ඝාතක තරුණයාගේ පාපොච්චාරණය. නමුත් මෙම තරුණිය මොවුන් හමුවන්න යන මේ ගමන ඇයගේ අවසන් ගමන බව දැන නොසිටින්නට ඇති. පළමු දේශනයෙන් පසු මොවුන් එකඟ වූ පරිදි දෙපළම තුරංග තරඟ පිටියේදී හමු වී තිබුණා. මම ඇයව සර්ප්‍රයිස් කරන්න උවමනා බව කීවා. එහෙම කියලා මම ඇගේ දැස් ලේන්සුවකින් ගැට ගැසුවා. ඝාතකයාගේ පාපොච්චාරණය. මෙසේ ලේන්සුවකින් දැස් ගැට ගැසූ තරුණයා සැලසුම් කරගත් පරිදි රැගෙන ආ තියුණු ආයුධයෙන් ගෙල ප්‍රදේශයට පහර දී ඔහු සිය පෙම්වතියව සාහසික ලෙස ඝාතනය කළා. පසුව පොලිසිය මගින් එම තරුණයාව ඔහු පදිංචි නිවසේහි ගෙවත්තේ සැඟව සිටියේදී අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසියෙන් කරන්නා වූ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තරුණයා මෙසේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කර තිබුණා. තවදුරටත් ඔහු කියා සිටියේ පදිංචි නිවසේ මිදුලේ සැඟව සිටියේ එදින රාත්‍රියේ කැලණි පාලමෙන් පැන සිය දිවි නසා ගැනීමට සිතා සිටි බවයි. අවසානයේ පෙමින් පටන්ගත් මේ විශ්වවිද්‍යාල ආදරය මෙසේ නිමා වූ බව කනගාටුවෙන් උනත් කිව යුතු වෙනවා. තවත් මේ වගේ වීඩියෝ නැරඹීමට මා සමග එකතු වෙන්න. මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.